අදත් ඔයාලව ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. අද ඔන්න කෙසෙල් වලින් රසම රස කැවුම් හදන්න තමයි හදන්නේ. මෙන්න මේ දේවල් තමයි මේ රෙසිපි එකට අවශ්‍ය වෙන දේවල්. මේ රෙසිපි එකට කෙසෙල් ගෙඩි මෙන්න මේ වගේ ඉදිලා තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ පොත්ත දුඹුරු පාට වෙලා තියෙන ඒවා. ඉදිච්ච කෙහෙල් ගෙඩි වලින් මේ රෙසිපි ගොඩක් රසට ගන්න පුළුවන්. මන් මුලින්ම කෙසෙල් මිශ්‍රණය හදා ගන්න තමයි හදන්නේ. ඒකට බෙන්ඩර් එකට මේ වගේ කෙහෙල් ගෙඩි ටික එකතු කරලා මේක කිරිත් එක්ක අපි බෙන්ඩර් කරගන්න ඕනේ. ඔයාලට මෙතනදී පිටි කිරි දිය කරලා උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් මේක හොඳට මේ වගේ බෙන්ඩර් කරගන්නවා. මන් දැන් බෙන්ඩර් කරගත්ත අපේ මේ මිශ්‍රණය මේ වගේ බෝල් එකකට දාගන්නවා. බෙන්ඩර් කරගත්ත අපේ මේ මිශ්‍රණයට මන් දැන් මේ දාගන්නේ සීනි පවුඩර් කරලා. සීනි කැට අර හිටින නිසා තමයි මන් සීනි මේ වගේ පවුඩර් කරලා මේකට එකතු කරගන්නේ. මේ වගේ අපි සීනි පවුඩර් එක දාලා හොඳට මේ වගේ කලවම් කරගන්න ඕනේ. මේකට දැන් පාන් පිටි තමයි මම එකතු කරගන්නේ. පාන් පිටි ටික ටික එකතු කර තමයි මේ වගේ අපි කලවම් කරගන්න ඕනේ. පාන් පිටි ටික ටික එකතු කරලා හොඳට කලවම් කරගත්තට පස්සේ මම දැන් මේකට එකතු කරගන්නවා සුවඳ කුඩු එක, කරදමුංගු, කරාබු නැටි, කුරුඳු, පොඩ්ඩක් කබලේ බැදලා වංගෙඩිය දාලා කොඩු කරලා තමයි මම මේ වෙලාවෙදී එකතු කරගත්තේ. දැන් මේකට මාදුරු ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම බේකින් පවුඩර්ත් මේ වගේ එකතු කරලා මේක අපි දැන් හොඳට කලවම් කරගන්න ඕනේ. ඔක්කොම ටික දාලා කලවම් කරගත්තට පස්සේ අපේ දැන් මිශ්‍රණය තියෙන මෙන්න මේ විදියට අපි දැන් මේක මේ වගේ වහලා ටික වෙලාවක් තියාගන්න ඕනේ. මන් දැන් කැවුම් ටික බැද ගන්නත් මේ වගේ හැමදේම ලෑස්ති කරගත්තා. මං කෝන් ඔයිල් තමයි මේ කැවුම් බඳින්න පාවිච්චි කරන්නේ. පොඩි වෙලාවක් කැවුම් මිශ්‍රණය වහලා තිබ්බට පස්සේ දැන් තියෙන්නේ මෙන්න මේ විදියට. මන් දැන් මේකට රස අනුව ලුණු ටිකක් එකතු කරලා මේ වගේ ටිකක් කලවම් කරගන්නවා. අපේ මේ කෙසෙල් කැවුම් මිශ්‍රණයේ පදම තියෙන්න ඕනේ මෙන්න මේ වගේ. දැන් කැවුම් මිශ්‍රණයත් ලෑස්ති. මම දැන් හදන්නේ කැවුම් ටික බැද ගන්න. මේ වගේ ටික ටික දාලා කැවුම් ටික මම දැන් බැද ගන්නවා. මන් දැන් ඔන්න මගේ කෙසෙල් කැවුම් ඔක්කොම ටික මේ වගේ හදාගත්තා. ඔයාලට පේනවා ඇති කෙසෙල් කැවුම් එකේ පේනුම මේක පේනුම වගේම තමයි ගොඩාක් රස කැවුමක්. මේක ඇතුළත් තනිකරම කොණ්ඩ කැවුමක රහක්ම තමයි එන්නේ. ඒ වගේම හරීම සුවඳයි.
අවුරුද්දට ගෙදරින අමුත්තන්ට ඔන්න උණුවෙන් මෙන්න මේ වගේ කැවුමක් හදලා දෙන්න. උණුවෙන් කද්දි මේ කැවුම මාරම රහක් තියෙන්නේ. ඔන්න මම දැන් ඔයාලට මේ කැවුමක් මේ වගේ කඩලා පෙන්නන්නම් මැද කොයි විදිහටද තියෙන්නේ කියලා. කැවුම මේ වගේ දෙකට මැදින් කඩද්දිත් හරිම සුවඳක් තමයි තියෙන්නේ. මේක සුවඳ වගේ තමයි ඉතින් ගොඩාක් රහයි. හරිම soft ගොඩාක් රස කැවුමක් තමයි මේ කෙසෙල් කැවුම් කියන්නේ. ඉතින් උණුවෙන් කන තරමට තමයි මේ කැවුමේ තියෙන රහ වැඩි. ඉතින් ඔයාලත් ඔන්න උණුවෙන් මෙන්න මේ වගේ කැවුමක් අනිවාර්යෙන් මේ අවුරුද්දටත් හදලා බලන්න. අනිවාර්යෙන් ඔයාලා මෙන්න මේ කැවුම් රෙසිපිය හදලා බලන්න. ඔයාලා ගොඩක් කැමති වෙයි. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් ඔයාලට අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.